හෙලෝ ඔයාලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවද වීඩියෝ එකට. ඉතින් අද බලමු අපි කොහෙටද යන්නේ කියලා. අදත් අපි යන්නේ විශේෂ තැනකට සිංගප්පූරු වල. අපි ගිහින් බලමු. අපි ඉතින් අපේ සුපුරුදු රුටීන් එකේ ආවා. අද අපි ආවේ යුනිවර්සල් ස්ටුඩියෝ එකට. අපිත් එක්ක ඇතුළට ගිහින් බලමු. ඒකේ ස්ටෑන්ඩඩ් one day admission එක ප්‍රයිස් එක වෙන්නේ අවුරුදු 13ට වැඩි කෙනෙක් නම් සිංගප්පූරු ඩොලර්ස් 83යි. ඒ පීක් ඩේස් වල non peak days වල වෙන්නේ සිංගප්පූරු ඩොලර්ස් 76යි. ඒ වගේම අවුරුදු 4 ඉඳන් 12 වෙනකම් කෙනෙක්ට peak and non peak days වල වෙන්නේ සිංගප්පූරු ඩොලර්ස් 69යි. ඔයාලට ටිකට්ස් ඔන්ලයින් බුක් කරගන්නත් පුළුවන්. Universal Studios සිංගප්පූරු official website එකෙන් හරි Sentosa website එකෙන් හරි ඔයාලට ටිකට්ස් ඔන්ලයින් බුක් කරගන්න පුළුවන්. සිංගප්පූරු Universal Studio එක උදේ 10 ඉඳන් රෑ 7 වෙනකම් open. සමහර seasons වල මේක රෑ 9 වෙනකම් extend වෙන වෙලාවලුත් තියෙනවා. මම රෙකමන්ඩ් කරන්නේ week day එකක යන්න කියලා. මොකද heavy crowd එකක් අපිට skip කරන්න පුළුවන්. ඒ වුණාට අපි ගියෙත් Monday දවසක. හැබැයි අපි ගියපු දවසෙත් ලොකු crowd එකක් හිටියා. මං හිතන්නේ weekends වල ඊටත් වඩා වැඩි crowd එකක් ඉඳී. අපි දැන් මේ entrance එකේ ඉඳන් ඉස්සරහට ඇවිදගෙන යන ගමන් තියෙන්නේ මේ pathway එකේ දෙපැත්තෙම එක එක shops, ඒ වගේම දෙපැත්තෙම ලස්සනට ගස් හදලා හරිම ලස්සනට තියෙනවා. ඔයාලා යනකොට රේන් කෝට් එකක් වගේ එකක් අරන් යන්න මම රෙකමන්ඩ් කරනවා. මොකද සමහර රයිඩ්ස් වලට එහෙම ඒක ඕන වෙනවා. මොකද අපිට සමහර රයිඩ්ස් එහෙම යන්න තියෙන වතුරේ. ඔයාලට යන්න කලින් රෙකමන්ඩ් කරනවා Universal Studios mobile app එක දාගන්න කියලා. ඒකෙන් අපිට රයිඩ්ස් ඒ වගේම shows ඒ වගේ දේවල් වල details බලා ගන්න පුළුවන්. කොච්චර queue එකක් තියෙනවද, කොච්චර waiting time එකක් තියෙනවද, කොහොමද ඒ times අපිට ඔක්කොම ඒක details බලා ගන්න පුළුවන් එකේ. මේ මෙතන තියෙන්නේ Transformers base කරලා හදපු ride එකක්. ඒකට නම් අපිට යන්න බැරි වුණා හැබැයි. අපි Universal Studio එකේ මුලින්ම යන්නේ Ancient Egypt zone එකට. මේකේ අපි Revenge of the Mummy කියන ride එක තමයි යන්න හදන්නේ. මේක high speed roller coaster එකක්. මේක නම් ඇත්තටම බය හිතෙනවා ටිකක්. මේක ඩාර්ක් රයිඩ් එකක්. මේක සාමාන්‍යයෙන් විනාඩි 4-5ක් වගේ තමයි තියෙන්නේ. මේක මේ විදිහට ඇතුලෙන් ගිහිල්ලා තමයි යන්න ඕනේ. අපි ගියපු දවසේ නම් ටිකක් ලොකු queue එකක් තිබුණා. මේක 2026 ජනවාරි අප්ඩේට් එකේ හැටියට මේක දැනට ටෙම්පරරි ක්ලෝස් කරලා තියෙනවා. ඔයාලා යනවනම් පොඩ්ඩක් චෙක් කරලා බලලා යන්න. අපි ගාව ඇත්තටම රයිඩ්ස් වල වීඩියෝස් නැහැ. මොකද රයිඩ් එකක් යන ගමන් වීඩියෝ කරන එක ටිකක් අමාරු වැඩක්. ඒ නිසා රයිඩ් එක පටන් ගන්න තැනට නිකන් විතරයි වීඩියෝස් තියෙන්නේ. ඊළඟට අපි ආවේ ඩොන්කි ලයිව් ෂෝ එක බලන්න. මේක අර ෂේක් එකේ ඉන්න ඩොන්කි ඉන්නේ. මේක ඉන්ටරැක්ටිව් ෂෝ එකක්. මේක එන කට්ටියත් එක්ක කතා බහ කරලා හරිම ෆන් එකේ තියෙන එක්ස්පීරියන්ස් එකක් මේක. Your humble and world's best looking host. Can I get a big one? Hi, Ross. Hello. Donkey? Yeah, it's Donkey. Hey, Yeah, Ross. hi. Yeah, hey. I got you. All right, everybody. Anyway, that's a funny coincidence. But how about this, local? When are you born? Like, what month were you born? When's your birthday? July. No, oh, now hold on a second. Are you saying that you're born in the month of July? Go hit Liz. Go hit Liz. Go hit Liz. Go. I'm gonna have some bottom so that the thing. Say bye, Donkey. Thank you all so much for joining us here at Donkey Live. ඊළඟට අපි ආවේ Minions Land එකට. අපි මේක ගියේ Minions outlet එකට විතරයි. ඒ outlet එක නම් මාර්ම පිස්සු හැදෙන තැන. Minions related හැම item එකක්ම වගේ තියෙනවා. පොඩි කෙනෙක් ගියොත් නම් මේකෙන් ආය ගලව ගන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම්ම පිස්සු හැදෙනවා. තියෙන ඩිජිටල් ස්ක්‍රීන් එකකින් අපිවම පේනවා. ඒක හරිම ෂෝක්. ඊළඟට අපි ගියේ තවත් ෂෝ එකක් බලන්න. මේ ෂෝ එක කොහොමද කියලා බලන්නකෝ. Alright,
ඊළඟට අපි යන්නේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ තවත් ඉන්ට්‍රස්ටිං තැනකට. අපි ගිහින් බලමු. අපි මේ යන්නේ ජුරාසික් පාක් රැපිඩ්ස් ඇඩ්වෙන්චර් එකට. මේක තියෙන්නේ ද ලොස්ට් වර්ල්ඩ් කියන zone එකේ. මේක හැබැයි ජනවාරි 30 ඉඳන් පෙබරවාරි 22 වෙනකන් ටෙම්පරරි ක්ලෝස් කරලා තියෙනවා කියලා එයාලා ඔෆිෂියල් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. තියෙන්නේ රිවර් රාෆ්ට් රයිඩ් එකක්. ඊළඟට අපි යන්නේ මේ zone එකේම තියෙන canopy fly එකට. මේක aerial ride එකක්. මේක family friendly roller coaster එකක් විදිහට තමයි consider කරලා තියෙන්නේ. මේක විනාඩි 2ක් වගේ තමයි තියෙන්නේ. අපි තව aerial ride එකක් ගියා. ඒක වීඩියෝස් නම් මේකේ නැහැ. මොකද ඒ ride එක යන ගමන් අපිට වීඩියෝස් ගන්න බෑ. මේ දැන් රෑ 7 පහ වෙලා තියෙන්නේ. අපිට තිබ්බ ටයිම් එක ඉවරයි. අපි දැන් මේකෙන් එළියට යන්න හදන්නේ. ඔන්න අපි යුනිවර්සල් ස්ටුඩියෝ එකෙන් එළියට ආවා. අපි දැන් යන්න හදන්නේ මෙතනින්. අපි යන මගත් ඔයාලට පෙන්වන්න තව විශේෂ දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් බලමු. අපි මේ මෙට්‍රෝ එක ගන්න යන මග තමයි මේ ටික තියෙන්නේ. මේ ටික මොන්වරම ලස්සනයි. ඒක බලන් ඉන්න ආසෙත් එතනින් යන්න හිතෙන්නේ. දැන් බලන්න ගොඩාක් දේවල් තියෙනවා. හරිම ලස්සනයි. මේගොල්ලෝ මෙතන මෙන්ෂන් කරලා තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මේ තියෙන ඉමේජ් එක ස්කෑන් කරාම අපිට ෆෝන් එකෙන් ඉමේජ් එක මෙතන බලා ගන්න පුළුවන්. මේක අපිට ඇත්තටම ගොඩක් වෙලාවට නයිට් ටයිම් එකේ තමයි මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. බලාගෙන අපි ගෙදර එන්න පිටත් වුණා මෙට්‍රෝ එකේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්.